අද අපි කතා බහ කරන්නේ ඉන්ටර්න් කෙනෙකු ලෙස වැරදි සිදුවීමට ඇති බිය ජයගන්නේ කෙසේද යන්නයි. ඉන්ටර්න්ෂිප් යනු විභාගයක් නොව වැරදි කරමින් ඉගෙන ගන්නා අවධියකි. රැකියා ස්ථානයේදී ඇතිවන මෙම අනියත බිය නැති කර ගැනීමට ඔබට පහත කෙටි උපදෙස් පිළිපදින්න පුළුවන්. පළමුවන්න, මානසිකත්වය වෙනස් කරගන්න. ඔබෙන් කිසිවෙකු පරිපූර්ණත්වයක් බලාපොරොත්තු වන්නේ නැහැ. ඔබ මම ආවේ ඉගෙන ගන්නයි යන ස්ථාවරයේ සිටින්. දෙවැන්න, වැරදි යනු ප්‍රතිපෝෂණයකි. වැරදීමක් යනු අසාර්ථක වීමක් නොව සැබෑ වර්ක් ප්ලේස් තුළදී වඩාත් වේගයෙන් ඔබට දියුණුවීමට ලැබෙන අවස්ථාවකි. තෙවන්න, ඔබට යම්කිසි සැකයක් ඇත්නම් විමසන්න. යමක් කිරීමට පෙර ප්‍රශ්න ඇසීම දුර්වලකමක් නොව ඔබේ වගකීම් සහගත බව පෙන්වන ලක්ෂණයකි. සිව්වැන්න, අනවශ්‍ය ලෙස ඕවර්තින්කින් කිරීම නවත්වන්න. කළමනාකාරවරුන් බලන්නේ ඔබේ උත්සාහය සහ දියුණුව දෙස මිස සෑම සුළු වරදක්ම විනිශ්චය කරන්නේ නැහැ. ඔබට ලැබෙන විවේචන වර්ධනයක් ලෙස දකින්න. ජ්‍යෙෂ්ඨයින් ඔබේ වරදක් පෙන්වා දෙන්නේ ඔබව නිවැරදි මඟට යොමු කිරීමටයි. අපගේ අවසාන පණිවිඩය වැරදි කිරීමට සහ ඉගෙන ගැනීමට ඇති ආරක්ෂිතම ස්ථානය ඉන්ටර්න්ෂිප් එක. එම නිසා බිය නොවී ඔබට ලැබෙන අවස්ථාවේ උපරිම ඵල නෙලා ගන්න.